ආයිබෝවන්. අද අපි ගැඹුරින් විමසා බලන්නේ යන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට එකපාරටම කුතුහලයක් වගේම පොඩි අභියෝගයක් උද්ගේන මාතෘකාවක් ගැන. කාන්ජි අක්ෂර. අපේ අද දවසේ මූලාශ්‍රය වෙන්නේ ජපන් භාෂා පදනම නිර්මාණය කරපු ඉරදොරි ආරම්භක. එහෙමත් නැත්නම් ඉරදොරි ස්ටාර්ට් කියන පෙළපොතේ 5 වෙනි පාඩම. උදොන්ග සුකිදෙස් පාඩම. ඔව් මම උදොන් වලට කැමසි කියන එක. අපි මේ පාඩමේ තියෙන kanji කොටස අරගෙන ඒකේ මතු පිටින් පේන දෙයට වඩා ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. අපි අරමුණ මේකේ තියෙන මූලික kanji 3 හඳුනා ගන්න එක විතරක් නෙවෙයි, ඒ හරහා kanji ක්‍රියාත්මක වෙන විදිහ ගැන පොඩි අදහසක් ගන්න එක. ඒක හරිම හොඳ ආරම්භයක්. මොකද ඉරදොරි පොත් මාලාවේ තියෙන විශේෂත්වය තමයි භාෂාව උගන්වන්නේ විවරණ නීති එකින් එක කටපාඩම් කරවල නෙවෙයි, සැබෑ ජීවිතේදී භාෂාව පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. ඔව් ඒකේ තියෙනවා නේද can do කියලා කොටසක් හැම පාඩමකම. ඒ කියන්නේ මේ පාඩම ඉවර වුණාම ඉගෙන ගන්න කෙනාට කල හැකි දේ මොකක්ද කියන එක මේ 5 වෙනි පාඩමට අදාළව ඒ ඉලක්කය සරලවම කියනවනම් කෑම සහ බීම ගැන තියෙන kanji අක්ෂර දැක්කම කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා කියන එක. ඉතින් අපි බලමු අද මේ පොඩි ඉලක්කයේ පිටිපස්සේ තියෙන රසවත් සංකල්ප මොනවද කියලා. නියමයි. එන අපි මුලින්ම මේ kanji චරිත තුන හමු වෙමු. මූලාශ්‍රයේ පළවෙනි අභ්‍යාසය තමයි කියවා තේරුම තහවුරු කරගනිමු කියන එක. මුලින්ම තියෙන්නේ සුයි කියන kanji අක්ෂරය. වතුර. ඔව් වතුර. මූලාශ්‍රයේ මේක හරි පැහැදිලිව පෙන්නලා තියෙනවා. සුයි අක්ෂරය දීලා ඒකට යටින් ඒකේ උච්චාරණය හිරගනා වලින් මිසු කියලා දීලා තියෙනවා. දෘශ්‍යමය පැත්ත ගත්තොත් සුයි මිසු කියලා එකපාරක් පෙන්නලා ඒ ළඟින්ම පුහුණු වෙන්න හිස්තැන් දෙකක් දීලා තියෙනවා. සුයි කියලා ලියන්න. හරිම සරලයි වගේ පේනව නේද? ඔව් මුලින්ම බලද්දි නම් එහෙමයි. පේන විදිහට සරල වුණාට මෙතන තමයි ජපාන් kanji වල තියෙන ලොකුම සහ රසවත්ම සංකල්පයකට දොර ඇරෙන්නේ. දැන් බලන්න මෙතනදී අපි මේ සුයි කියන අක්ෂරය කියුවේ මිසු කියලා. ඔව්. ඒක තමයි මේ අක්ෂරයේ ස්වදේශීය ජපාන් කියවීම. ඒ කියන්නේ කුන්යොමි කියන එක. ඒත් පුදුම හිතන කාරණය තමයි මේ එකම kanji අක්ෂරයට තව කියවීම් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි චීන භාෂාවෙන් ජපාන් භාෂාවට ආපු කියවීම. ඒකට කියනවා onyomi කියලා. උදාහරණයක් විදිහට බදාදා කියන එකට ජපාන් වලින් කියන්නේ suiyobi. බලන්නකෝ. එතනදී සුයි කියන අක්ෂරයමයි තියෙන්නේ. ඔව්. ඒ අක්ෂරයම තමයි ඒත් කියවෙන්නේ සුයි කියලා. එකම අක්ෂරය තේරුම එකයි ඒත් સંદર્ભය අනුව කියවන ශබ්දය වෙනස්. ඒක නම් ඇත්තටම හිතුවට වඩා ගැඹුරුයි. ඒ කියන්නේ අපි kanji එකක් ඉගෙන ගන්නකොට ඒකේ හැඩේ විතරක් බෑ. ඒකට තියෙන විවිධ උච්චාරණ ගැන තවදානින් ඉන්න ඕන. එතකොට මේ පාඩමේ තියෙන අනිත් kanji දෙකක්ද? ඒවත් මේ වගේමද? ඊළඟට තියෙන shoku කියන අක්ෂරය. ඔව්. දැන් අපි ඊළඟ මට්ටමට යනවා. shoku කියන kanji එකේ මූලික අදහස තමයි කෑම හෝ කනවා. හැබැයි මූලාශ්‍රයේ මේක තනියම දීලා නෑ. ඒක දීලා තියෙන්නේ තබෙමස් කියන සම්පූර්ණ ක්‍රියාපදයේ ඇතුලේ. තබෙමස් කියන්නේ කනවා කියන එක. ඔව් විනීත ස්වරූපයෙන්. මෙතන තමයි ජපන් ක්‍රියාපදවල මැජික් එක තියෙන්නේ. බලන්න shoku කියන kanji එකෙන් වචනේ මූලික අර්ථය ඒ කියන්නේ කෑම කියන සංකල්පය දෙනවා. හයි. ඊට පස්සේ එන බෙමස් කියන හිරගන අක්ෂර ටිකෙන් තමයි ඒ ක්‍රියාපදේ ව්‍යාකරණ කොටස බලාගන්නේ. ඒ කියන්නේ ඒක වර්තමාන කාලද අතීත කාලද විනීතද නැද්ද කියන දේවල්. මේ වගේ kanji එකට පස්සෙන් එන හිරගනාවලට අපි කියනවා ඔකුරිගාන කියලා. එතකොට ඒක හරියට කෝච් එක එන්ජින්මයි පෙට්ටි ටිකයි වගේ. shoku කියන kanji එක තමයි එන්ජින්ම. ඒ කියන්නේ මූලික අදහස අරන් යන කොටස. බෙමස් කියන පෙට්ටි ටිකෙන් තමයි ඒක මුණ ගමනක් දයන්නේ, කොයි විදිහටද යන්නේ කියන දේවල් තීරණය වෙන්නේ. හරියටම හරි. ඔබේ රටාව අල්ලගත්තා. එහෙනම් තුන්වෙනි kanji එක non කියන එකත් මේ රටාවම තමයි අනුගමනය කරනවා ඇති. ඒකෙන්ම තුන්වෙනි kanji එක තමයි in. එකේ මූලික සංකල්පය බීම හෝ බොනවා කියන එක. මූලාශ්‍රයේ ඒක හඳුන්වලා දෙන්නේ නොමිමස් කියන ක්‍රියාපදය හරහා. නොමිමස් කියන්නේ බොනවා. ඔව්. කලින් උදාහරණයේ වගේම in කියන kanji එන්ජිනම බීම
කියන මූලික අදහස දෙනම මිමස් කියන ඔකොරිගානා හිරගනා ටිකෙන් ඒකේ ව්‍යාකරණ ටික සම්පූර්ණ කරනවා. ඉතින් දැන් බලන්න අපි kanji 3ක් ඉගෙන ගත්තා වගේ පෙනුනට ඇත්තටම අපි ජපාන් භාෂාවේ හරිම මූලික සංකල්ප දෙකක් ඉගෙනගෙන ඉවරයි. ඒ කියන්නේ kanji වලට කියවීම් ක්‍රම එකකට බඳා තියෙන්න පුළුවන් කියන එකයි. ඔව්. ඔන්යෝමි සහ කුන්යෝමි. ඒ වගේම ක්‍රියාපද හැදෙන්නේ kanji, ඒ කියන්නේ අර්ථය සහ හිරගනා. ඒ කියන්නේ ව්‍යාකරණය එකතු වෙලා කියන එක. ඒක නම් නියමයි. මේ විදිහට බලනකොට kanji කියන්නේ නිකම්ම පින්තූර අකුරු නෙවෙයි. ඒක හරිම ක්‍රමානුකූල පද්ධතියක්. හරි. එහෙනම් අපි මේ ගොඩනැගිලි කොටස් ටික හඳුනාගත්තා. ඒත් මේවා නිකන් තනි තියෙද්දි වැඩක් නෑනේ. භාෂාවක් ජීවත් වෙන්නේ වාක්‍ය ඇතුලේ. මේ kanji එයාලගේ ස්වභාවික පරිසරයේදී. ඒ කියන්නේ ඇත්ත කතා බහකදී කොහොමද හැසිරෙන්නේ කියලා මූලාශ්‍රය පෙන්නනවද? ඔව්. ඒක තමයි ඉරදොරි ක්‍රමයේ තියෙන හොඳම දේ. දෙවනි අභ්‍යාසය තමයි යටින් ඉරි ඇඳි kanji වෙත අවධානය යොමු කර කියවමු කියන එක. මෙතනදී අපිට මුණ ගැහෙන්නේ හරිම ස්වභාවික පොඩි දෙබසක්. ඒ කියන කෙනා අහනවා නනියෝ නොමි මස්කා. ඒ කියන්නේ මොනවද බොන්නේ කියන එක. බලන්න ඒ ප්‍රශ්නේදීම අපි ඉගෙනගත්ත නොම් කියන kanji එක නොමි මස්කා කියන ක්‍රියාපදය තුල ලස්සනට එදිලා තියෙනවා. ඒකට B දෙන උත්තරේ කියවන්න. B ගේ උත්තරේ තමයි ජා මිසු ඔනෙගායිෂිමස්. එහෙනම් කරුණාකරලා වතුර දෙන්න. දැක්කද? අපි මුලින්ම තනියෙන් හඳුනගත්ත මිසු කියන kanji එක දැන් මෙතනදී නාමපදයක් විදියට කෙලින්ම වාක්‍යයක යෙදිලා. මේ පොඩි දෙබස ඇතුලේ අපි ඉගෙනගත්ත kanji 3න් දෙකක්ම කොච්චර ප්‍රායෝගිකව යෙදිලා තියෙනවද? හරියටම මේ වගේ સંદર્ભයක් එක්ක ඉගෙන ගන්නකොට තමයි භාෂාව මතකයේ හිටින්නේ. නිකන් වචන කටපාඩම් කරනවට වඩා ඒව ඇත්තටම භාවිතා වෙන විදිහ දකිද්දි මොලේට ඒක ග්‍රහණය කරගන්න හරිම ලේසි. දෙවනි උදාහරණ වාක්‍යයත් ඒ වගේමයි නේද? පන්තෝ යෝගුරුතෝ තබෙමස්. පන්තෝ යෝගුරුතෝ තබෙමස්. ඔව්. මම පාන් සහ යෝගට් කනවා. මෙතනදීත් ශොකු කියන kanji එක තබෙමස් කියන ක්‍රියාපදය තුල යෙදিলা තියෙනවා. එතකොට මට හිතෙන දෙයක් තමයි kanji නකුව මේ වාක්‍යෙම හිරගනා වලින් විතරක් ලිව්වනම් පන්තෝ යෝගුරුතෝ තබෙමස් කියලා දිගට ලියාගෙන යන්න වෙනවනේ. ඔව් ටිකක් පැටලෙනවා වගේ. kanji තියෙන නිසා ශොකු කියන අකුව දැක්ක ගමන් කෑම සම්බන්ධ ක්‍රියාවක් කියලා මොලේට ඉක්මන් සංඥාවක් ලැබෙනව නේද? ඒක හරියට වචන අතරේ තියෙන දෘශ්‍ය නැවතුම් වගේ. ඊටාම හොඳ නිරීක්ෂණයක්. ඒක තමයි kanji වල තියෙන තවත් ප්‍රධාන වාසියක්. ජපාන් භාෂාවේ හිස්තැන්, ඒ කියන්නේ ස්පේසස් නැති නිසා දිග වාක්‍යයක් හිරගනා වලින් විතරක් ලිව්වොත් කියවන්න හරිම අපහසුයි. වචන වෙන් කරගන්න අමාරුයි. kanji තියෙන නිසා වචන එකිනෙකින් ලේසියෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් කියවීමේ වේගයයි අවබෝධයයි දෙකම වැඩි වෙනවා. ඉතින් kanji කියන්නේ නිකම්ම අලංකාරයට තියෙන දෙයක් නෙවෙයි. ඒක භාෂාවේ කාර්යක්ෂමතාවයට අත්‍යවශ්‍යම මෙවලමක්. හරි. දැන් අපි මේ kanji අඳුරනවා, ඒවායේ සැඟවුණු නීති රීති ටිකක් දන්නවා, වාක්‍යවල යෙදෙන විදියක් දැක්කා. මේ ඔක්කොම හොඳයි පොතක කියවන්න. ඒත් අද කාලේ අපි භාෂාව පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකෙන් නැත්නම් පරිගණකයෙන්. මට හිතන විදිහට මේ ඉරදොරි පාඩමේ තියෙන වටිනාම කොටස තමයි තුන්වෙනි අභ්‍යාසය. ඒකින් අපිව කෙලින්ම ඩිජිටල් ලෝකයට අරන් යනවා. ඔව් ඒක හරිම කාලෝචිතයි. තුන්වෙනි අභ්‍යාසයේ උපදේශ තමයි ඉහත යටින් ඉරියන්දි වචන යතුරු පුවරුවක් හෝ ස්මාර්ට්ෆෝන් එකක් භාවිතෙන් ටයිප් කරමු කියන එක. මේක හරිම ප්‍රායෝගික අභ්‍යාසයක්. මොකද ජපන් භාෂාව ඩිජිටල් විදියට ටයිප් කරන එක අතින් ලියනවට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්. ඒකෙන් අපි කෙලින්ම kanji අක්ෂරයේ කීබෝඩ් එකෙන් හොයලා ටයිප් කරන්නේ නැහැ. නෑ. එතකොට කොහොමද ඒක කරන්නේ? අපි ශුයි කියලා ටයිප් කරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? අපි කරන්නේ ඒකේ උච්චාරණය රෝම අකුරු වලින්. ඒ කියන්නේ රොමජි වලින් ටයිප් කරන එක. ඒ කියන්නේ MIZU කියලා. එහෙම ටයිප් කළාම අපේ තිරයේ ඒ උච්චාරණයට අදාළ හිරගානා මිසු සහ kanji සුයි ඇතුළු විකල්ප ලයිස්තුවක් පෙන්නනවා. අපි කරන්න ඕන ඒ ලයිස්තුවෙන් නිවැරදි kanji අක්ෂරය ඇසින් හඳුනාගෙන තෝරාගන්න එක. ඒ කියන්නේ තබෙමස් නම් TABEMSU කියලා ටයිප් කළාම තබෙමස් කියන එක විකල්පයක් විදිහට එනවා. හරියටම හරි. ඉතින් මේ අභ්‍යාසය kanji අක්ෂර ලියන්න පුරුදු කරනව වෙනුවට ඒවා හඳුනා ගන්න. ඒ කියන්නේ රෙකග්නිෂන් වලට පුරුදු කරනවා. ඒ කියන්නේ මේකෙදි අලුත්ම දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. ඒ තමයි එකම උච්චාරණයට තියෙන විවිධ kanji වලින් Tamanට අවශ්‍ය නිවැරදි kanji එක තෝරාගැනීමේ හැකියාව. උදාහරණයක් විදිහට එකම ශබ්දයේ තියෙන ඒ තේරුම් සහ kanji වෙනස් වචන තිබුණොත් මොකද වෙන්නේ? ඒකට ටිකක් සංකීර්ණ වෙනව නේද?
අනිවාර්යයෙන් මේක තමයි ජපාන් භාෂාව ටයිප් කරද්දී එන ලොකුම අභියෝගයක්. ඒකට අපි කියනවා හොමොෆෝන්ස් කියලා. උදාහරණයක් විදිහට කිකු කියලා ටයිප් කරොත් ඒකට අහනවා කියන තේරුම දෙන වුකු කියන kanji එක එන්න පුළුවන්. එහෙම නැත්නම් සේවන්ති මල කියන තේරුම දෙන කිකු කියන kanji එක එන්නත් පුළුවන්. ඉතින් ටයිප් කරන කෙනා સંદર્ભයට ගැලපෙන නිවැරදි kanji එක මොකක්ද කියලා හරියටම දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි kanji කියවීම සහ හඳුනා ගැනීම කියන එක මෙච්චර වැදගත් වෙන්නේ. මේ ඉරදොරි පොතේ තියෙන පොඩි ටයිපින් අභ්‍යාසය ඒ ලොකු දක්ෂතාවෙත් තියෙන පළවෙනි පියවර. මට මතකයි මම මුලින්ම ජපානයට ගියපු දවස්වල අවන්නහලක මෙනු එකක් දිහා බලාගෙන ඉන්නවා මුකුත්ම තේරෙන්නේ නැහැ. ඒත් එකපාරටම මම මේ නොම් කියන kanji එක බීම වර්ග තියෙන කොටස දැක්කා. එතන තිබුණේ නොමිමෝනෝ ඒ කියන්නේ බීම වර්ග කියලා. මුළු මෙනු එකේම අනිත් කිසිම දෙයක් කියව ගන්න බැරි වුණත් එක අකුරක් දැනගන්න එකම වුණත් කොච්චර ලොකු වෙනසක් කරන්න පුරවන්ද කියලා. ඒක හරිව වටිනා අත්දැකීමක්. ඒක තමයි භාෂා ඉගෙන ගැනීමේ සැබෑම සතුට. ඉතින් අද අපි මේ කෙටි විමසුමෙන් ඉරදොරි පොතේ පස්වන පාඩම ඇසුරෙන් නිකම්ම kanji 3ක් ගැන විතරක් නෙවෙයි කතා කළේ. ඊට වඩා ගොඩක් දේවල් කතා කළා. අපි මිසු, වතුර, ශොකු, තබෙමස් කනවා සහ නොමිමස් බොනවා කියන kanji 3 පාවිච්චි කරලා ජපන් භාෂාවේ හදවතම තියෙන සංකල්ප කිහිපයක් තේරුම් ගත්තා. kanji වලට විවිධ කියවීම් තියෙන බවත්, ක්‍රියාපද හැදෙන විදිහත්, ඒ වගේම ඩිජිටල් යුගයේදී kanji හඳුනා ගැනීමේ වැදගත්කමත් අපි සාකච්ඡා කළා. මේ ඔක්කොම එකතු වුණාම පාඩමේ කැන්ඩු ඉලක්කය වුණු කෑම සහ බීම ගැන ඇති kanji අක්ෂර කේවා තේරුම් ගැනීමට හැකියවීම කියන එකට හරිම ශක්තිමත් පදනමක් වැටෙනවා. මේ වගේ පවක් බැඹුරු විමසුම් හරහා ජපාන් භාෂාවේ විතරක් නෙවෙයි තවත් විවිධ විෂයන්ගේ රසවත් කරුණු අපි ඉදිරියටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කතාබහට සවන් දුන්න හැමෝටමත් මේ වටිනා මූලාශ්‍රය සම්පාදනය කළ ජපාන් භාෂා පදනමේ ඉරදොරි ව්‍යාපෘතියටත් අපේ ස්තුතිය පිරිනමනවා. ඔවුන්ටත් සවන් දුන්න ඔබටත් බොහොම ස්තුතියි. අවසාන වශයෙන් සිතන්නට යමක් අද අපි ඉගෙන ගත්ත මේ kanji 3 විතරක් දැනගෙන ජපානයේ අවන්හලක මෙනු පතක් දිහා බලනවා කියලා හිතන්න. ඒක සම්පූර්ණයෙන්ම ජපාන් භාෂාවෙන් තියෙන්නේ. ඒත් ඒ මෙනු පතේ කොහේ හරි සුයි, ශොකු, හෝ යොන් කියන අක්ෂරයක් දැක්කොත් ඒ මොහොතේ දැනෙන හැඟීම කොහොම එකක් වෙයිද? සම්පූර්ණයෙන් කියවන්න බැරි වුණත් ඒ පොඩි හඳුනා ගැනීම භාෂා ගමනේ කොයිතරම් කුඩා නමුත් වැදගත් පියවරක් වෙන්න පුණාන්ද? අපි අදට ගෙනියන්නම් ඊළඟ පාඩමෙන් හමුවෙමු. YouTube channel එක subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම දැනගන්න පුළුවන් bell icon එක click කරලා තියාගන්න. ඊළඟ පාඩමෙන් හමුවෙමු. මිතෙකුරුතේ අරිගතෝ.